සුබ දවසක් කියලා මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් දවස් කීපයකට පස්සේ තමයි අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඉතින් ගිය දවස් ටිකේ වීඩියෝ අප්ලෝඩ් කරන්න බැරි වුණා. අද අපි කතා කරන්න යන්නේ අලුත්ම ඇප්ලිකේෂන් එකක් ගැන The Prison Break කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ app එක download කරගන්න Google Play Store එක through. link එක පාර description එකේ දාලා තියෙනවා. ඉතින් මේක Android phones වලට විතරයි support කරන්නේ. iPhone user කෙනෙක් නම් අපිට මේ app එක App Store එකේ බලගෙන මේ කියාවක් නැහැ. ඉතින් ඔයාලා මේ app එක download කරලා open කරපු ගාම automatic account එකක් create වෙනවා. මෙන්න මේ විදියට ඔයාලට use ID එකක් බලා ගන්න පුළුවන්. මේ ඉලක්කම් set එකක් එක තියෙනවා. වගේ ID එක. ඉතින් මේක අපිට Gmail account එක connect කරලා වගේ registration process එකක් නැහැ. මෙතනදී ඔයාලට මගේ balance එක පෙන්වන්නම්. US ඩොලර් එකක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අද අපි මේක live withdraw කරලාත් පෙන්නනවා. මේ app එකේදී අපිට withdraw කරගන්න පුළුවන් Binance Payer ARTM කියන මෙන්න මේ payment methods වලට. ඉතින් මම live withdraw කරන එක වීඩියෝ එක ඉස්සරහදී පෙන්නන්නම්. අපි මුලින්ම බලමු එහෙනම් කොහොමද app එක හරහා සල්ලි වන්නේ කියලා. ඔයාලට බලන්න මුලින්ම මෙන්න මේ play කියන button එක click කරන්න. ඊට පස්සේ මේ විදිහට required permission කියලා අපෙන් permission වගේක් ඉල්ලනවා. permission දුන්නට පස්සේ මෙන්න මේ විදිහට advertisement එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ advertisement එක ඔයාලා ඉවර වෙනකම්ම බලන්න. ඉතින් මේ advertisement එකක් තප්පර 20ක් වගේ තියෙනවා. ඇඩ් එකක් බැලුවට පස්සේ මෙන්න මේ විදිහේ තැනකට අපිට එනවා බලා ගන්න පුළුවන්. මෙතනදී තියෙන්නේ අපිට මේක නිකන් ඕපන් කරගෙන ඉන්න මේ පහලින් ටයිම් එකක් කවුන්ට් වෙනවත් එක්කම මෙන්න මෙතන වලට පෙන්නදී 00 කියලා තියෙන බැලන්ස් එකක් තියෙනවා. මෙතනට ඔටෝමැටික් ඩොලර්ස් ඇඩ් වෙනවා. ඇත්තටම මේ ඩොලර්ස් ඇඩ් වෙන්නේ අපි මේකට එන්න කලින් බලපු ඇඩ්වර්ටයිස්මන්ට් එක නිසා. ඉතින් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට බලනවාට ඩොලර් ප්‍රමාණයක් අපිට ෆ්‍රී ලබා දෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මේ විදිහට එකතු වෙනවා. සාමාන්‍ය මේ සෙෂන් එක විනාඩි 2-3ක් ඕපන් කරගෙන ඉන්නේ. කියන්නේ දැන් තප්පර වලට පේනදී 39 40 මේ විදිහට යනවා. ඉතින් විනාඩි 2-3ක් ඕපන් කරගෙන ඉඳියට පස්සේ අපිට මේ සෙෂන් එකක් එන්ඩ් කරලා දාන්න පුළුවන්. මෙන්න මේ කතිරයක් වගේ තියෙන එක ක්ලික් කරලා ඉතින් මේ විදිහට ටිකලා ඕපන් කරගෙන ඉඳලා පෙන්නන්නම් ඔයාලට. ඔයාලට පේන විදිහට ඩොලර්ස් ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ සෙෂන් එක දැන් මෙතනින් එන්ඩ් කරන්න. ඉතින් ඔයා මේ විදිහට ගන්න ඔක්කොම සල්ලි මෙන්න මෙතන බැලන්ස් එකට ඇඩ් වෙනවා. අපිට ඊළඟට මේකේ තියෙන සල්ලි withdraw කරගන්න. ඉතින් ඔන්න ඔය ක්‍රමයේ හරහා තමයි මේකේ සල්ලි හොයන්න තියෙන්නේ. මේ play කියන බටන් එක ක්ලික් කරලා. මෙන්න මෙතන ඔයාලට පේන විදිහ මේ cash icon එකක් තියෙනවා. මෙතන ඊට පස්සේ අපිට withdraw කරන බටන් එකක් බලා ගන්න පුළුවන්. මෙතනට පස්සේ ඔයාගේ withdraw කරන්න පුළුවන් available balance එක පෙන්නනවා. ඒත් එක්කම ටිකක් පහළට ආවොත් පෙන්නනවා මම ඔයාලට වීඩියෝ එක පටන් ගන්න කලින් කියපු payment methods තව ඒවා තියෙනවා. ඉතින් සමහරවන ලංකාවට වැඩ කරන්නේ නැහැ. ARTM එහෙම තියෙනවා. ඔයාලට පුළුවන් කැමති method එකක් select කරගන්න. ඉතින් ඔයාලට Binance වලට ගන්නවා නම් එහෙමයි. මම මෙතනදී pay වලට ගන්නවා. ඊට පස්සේ අපේ pay ID එක මෙන්න මෙතනින් enter කරගන්න ඕනේ. ඉතින් මම ඒක copy කරගත්තා. capital P අකුරෙන් පටන් ගන්න ඔයාලගේ pay ID එක. ඊට පස්සේ මේ විදිහට amount එක ගහලා අපිට verify කරන්න පුළුවන්. මෙතනදී 105ක fee එකක් කැපෙනවා. මෙතනදී first withdrawal එක දාදී ඔයාලගේ face verification එකක් තියෙනවා. ඉතින් ඒක ඔයාලට පුළුවන් මෙතනදී verify කරගන්න. verification එකෙන් පස්සේ මෙන්න මේ විදියට අපිට withdrawal එක වැටෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ withdrawal එක සාමාන්‍යයෙන් විනාඩි 2-3ක් යද්දී අපේ pay account එකට එනවා. මම ඔයාලට මෙතනදී පෙන්නන්නම් transaction history එක. තාම මෙතන pending වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේන විදිහේ withdrawal එක ආවා. මෙතන දැන් වෙලා 1:30යි 1:29ට withdrawal එක ආවා. මේ තියෙන්නේ withdrawal එක. ඉතින් ඔයාලට පේන විදිහේ give reward කියලා මෙතන ඉඳලා 105ක fee එකක් මම ගන්නවා කියලා කිව්වා. ඒකත් කැපිලා තමයි ඇවිල්ලා තියෙන්නේ. transaction history එක ඔයාලට බලා ගන්න පුළුවන් කොළ පාට tick mark එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ withdrawal එක ගත්තේ මම. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට withdrawal ගන්න. මේකේ withdraw කරන්න ඩොලර් 0.35ක් තියෙනවා නම් ඇති. මේකේ minimum withdrawal එක ඔයාලට පේනවා. ඩොලර් එකක් මොනේ නැහැ. ඉතින් අනිවාර්යෙන් දවසක් ඇතුළත නම් මේකේ පළවෙනි withdrawal එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් links තියෙනවා පහළ description එකේ. ඔයාලට ඕන කරන ගිහිල්ලා බලලා app එක download කරලා වැඩ කරන්න. ඉතින් එහෙනම් මොකද හිතන්නේ ඔයාලගේ දවස් පාල comment section එකේ දාන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.